Hello guys, welcome back to Technavia YouTube channel. සාදරයෙන් පිළිගන්නවා අදත් යාළු වීඩියෝ එකට. අද වීඩියෝෙන් කතා කරන Apple 17 series එක ගැන. ඊට අමතරව වීඩියෝ එකේදී කතා කරනවා මේ ෆෝන් එක ලංකාවේ මිලදී ගන්න පුළුවන් හොඳම places මොනවාද? දැනට මේ ෆෝන් එක කොයි වගේ මුදලකද ලංකාවේ sell වෙන්නේ? මේ වගේ price එකකට අපි මේ purchase කරන ෆෝන් එක වටිනවද කියලාත් මේ වීඩියෝ එකේ කතා කරනවා. So ඒ නිසා ඔයා Apple ෆෝන් එකක් purchase කරන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. So අපි මුලින්ම Apple 17 series එක ගැන කතා කරලා ඉමු. මේ 17 series එකේ ආපු camera design එක ගොඩක්ම වෙනස්. ගොඩක් කාලයක් එකම විදිහට තිබ්බ camera design එක මේ පාර වෙනස් කරලා තියෙනවා. Right. මේ පාර Apple Plus කියලා ෆෝන් එකක් ආවේ නැහැ. ඒ වෙනුවට Apple Air කියන ෆෝන් එක ඇවිල්ලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒ අනුව 2025 දී අපිට බලා ගන්න පුළුවන් Apple 17, Apple Air, Apple 17 Pro, Apple 17 Pro Max කියලා ෆෝන් හතරක්. Right. මම කෙටියෙන් මේ වගේ තියෙන changes වෙනම කියාගෙන යන්නම්. Apple 17, Apple Air, Apple 17 Pro, Apple 17 Pro Max විදියට මම මේ වගේ තියෙන changes කියාගෙන යන්නම්. Apple 17 එකේ 6.3 inch display එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ විශේෂම කාරණේ තමයි 120 Hz refresh rate එකක් අපිට මේ Apple base model එකේ ඉඳන් මේ පාර බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේ තමයි Apple Air phone එකෙත් අපිට 6.5 inch display එකක් බලා ගන්න පුළුවන්. මේක Apple 17 phone එකට වඩා ලොකු display එකක් අපිට මේ Apple Air එකේ බලා ගන්න පුළුවන්. So ඒ වගේම තමයි Apple 17 Pro phone එකේ 6.3 inch display එකක් වගේම Apple 17 Pro Max phone එකේ 6.9 inch display එකක් අපිට බලා ගන්න පුළුවන්. So ඒ වගේම තමයි chipset එක ගැන කතා කරොත් Apple 17 එකේ අපිට බලා ගන්න පුළුවන් A19 කියන chipset එක. ගොඩක් අය නිගමනය කරලා තිබ්බ Apple Air phone එකට එන්නේ A19 කියන chip එකම කියලා. නමුත් එහෙම වුණ නැහැ. Apple ලා මේ A19 Pro කියන chip එකත් මේ phone එකට include කරලා තිබ්බා. So ඒ වගේම තමයි Apple 17 Pro, Apple 17 Pro Max කියන phone දෙකටත් අපිට බලා ගන්න පුළුවන් A19 Pro කියන chip එක include කරලා තියෙනවා. So ඔයාලා දකින්න ඇති මීට කලින් අවුරුදුවලදී Apple ලා පම්ප් ඕවර් ගැහුවා ටයිටේනියම් තමයි හොඳ මේක කියලා. නමුත් මේ අවුරුද්දේදී Apple ලා ටයිටේනියම් වලින් ඇලුමිනියම් වලට චේන්ජ් වෙලා තියෙනවා. Right. Apple කිව්වම හැමෝම බලන්න කැමරා එක ගැන. අපි දැන් Apple 17 phone එකේ කැමරාව ගැන කතා කරමු. Apple 17 phone එකේදී අපිට බලා ගන්න පුළුවන් 48 fusion camera system එකක් බලා ගන්න පුළුවන්. මේක හරහා Apple ලා කියලා තියෙනවා අපිට dual recording කරගන්න පුළුවන් කියලා. Front cam එකේදී අපිට බලා ගන්න පුළුවන් 18 megapixel front cam එකක් include කරලා තියෙනවා. ඉතින් මේ phone එකේ කැමරාවේ ගොඩක් changes වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ගැන කතා කරන්නේ නැහැ. අපි ඉස්සරහ වීඩියෝ එකේදී මේ ගැන අපි in details කතා කරමු. Apple එයා ගැන කතා කරොත් ඒ වගේමයි අපිට බලා ගන්න පුළුවන් megapixel front cam එකක් සහ 48 fusion camera setup එකක් අපිට Apple Air phone එකේදී බලා ගන්න පුළුවන්. So ඒ වගේම තමයි අපිට Apple 17 Pro phone එක සහ 17 Pro Max කියන phone දෙකේම බලා ගන්න පුළුවන් වෙන්නේ 48 megapixel fusion camera එකක් සහ front cam එක විතර අපිට බලා ගන්න පුළුවන් 18 megapixel front cam එකක් අපිට බලා ගන්න පුළුවන්. So especially අපිට බලා ගන්න පුළුවන් 8 zoom lens එකක් මේකේ තියෙනවා කියලා. ඉතින් ඒක ගොඩක්ම stable විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් එකපාරට ඔයාලට මේකෙන් අයිඩියා එකක් රෆ්ලි අයිඩියා එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද්ද මේ 8 zoom කියලා කියන්නේ කියලා. මේක ගැන මම in details වීඩියෝ එකක් කරන්නම් මේ 8x zoom එකෙන් හොඳ quality එකට photos ගන්න පුළුවන්ද කියලා මම ඉස්සරහ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. right මම Apple 17 series එක ගැන මේ වීඩියෝ එකේදී ලොකුට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම basic idea එකක් විතරයි දුන්නේ Apple 17 series එක ගැන. අපි දැන් කතා කරමු මේ ෆෝන් එක ලංකාවේදී අපි purchase කරනවා නම් ගන්න තියෙන හොඳම places මොනවද කියලා. right මම මේ details ඔයාලත් එක්ක බෙදාගන්නේ Google reviews වගේ දේවල් බලලා. ඒ නිසා ඔයාලත් යම්කිසි purchase එකක් කරනවා නම් Google reviews වගේ දේවල් අනිවාර්යෙන් බලලා මේ purchase කරන්න. right මම එකටම දැක්ක iSpot කියන site එක. මේ site එකත් ගොඩක් හොඳ site එකක්. මේ site එකේ තියෙන Apple device විතරයි. ඒ වගේම ඔයාට Fusion කියන site එකට ගිහිල්ලත් මේක ගන්න පුළුවන්. මේ site දෙක තමයි මම ගොඩක් දුරට දැක්කේ. Celltronic කියන site එකත් ගොඩක් හොඳයි. හොඳ reviews වගේ දේවල් මේ වගේ බලා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු කොයි වගේ මුදලකද ලංකාවේ මේ ෆෝන් දැන් සෙල් වෙන්නේ කියලා. ඉතින් අපිට බැලුවොත් Apple 17 Pro Max කියන ෆෝන් එක 256GB වලින් ගන්න නම් ඔයාට 6,50,000කට වගේ මුදල ගන්න පුළුවන්. ඉතින් ඔයා 512GB වලින් ගත්තොත් තව 75000ක් වගේ වැඩි වෙලා 6,80,000කට වගේ මේක purchase කරගන්න පුළුවන්. 1TB ගන්නව නම් 1,50,000ක් ඇඩ් වෙනවා. 2TB ගන්නව නම් 2,25,000ක් වගේ මුදලක් ඇඩ් වෙනවා. ඉතින් ඔයා Apple 17 Pro Max phone එකක්
2TB ස්ටෝරේජ් එකක් ගත්තොත් ඔයාට 8,30,000ක් වගේ මුදලක් යනවා මේ ෆෝන් එක පර්චේස් කරන්න. රයිට් අපි දැන් බලමු Apple 17 Pro ෆෝන් එක කොයි වගේ මුදල් ලංකාවේ සෙල් වෙන්නේ කියලා. ඒකෙත් 2.6 විදියට ඔයාට මිලදී ගන්න පුළුවන්. 2.6 විදියට මිලදී ගත්තොත් ඔයාට 5,25,000කට වගේ මුදලකට යනවා. ඒ වගේම 512 විදියට ගත්තොත් තවත් 75,000ක් ඇට වෙලා 6,06,000ක් වගේ මුදලකට තමයි මේ ෆෝන් එක ඔයාට පර්චේස් කරන්න වෙන්නේ. 1TB ගත්තොත් තවත් 1,50,000ක වගේ මුදලක් මේකට ඇඩ් වෙනවා. ඉතින් Apple Air ෆෝන් එක විතර ගත්තොත් ඒක 256 විදියට ගත්තොත් 3,89,000ක් වගේ මුදලක් යනවා. ඒ වගේම 512GB විතර ගත්තොත් ඔයාට තවත් 75,000ක් ඇඩ් වෙලා 4,64,000ක් වගේ මුදලක් යනවා. 1TB විතර ගත්තොත් තවත් 1,50,000ක් වගේ මුදලක් ඇඩ් වෙලා 5,39,000කට වගේ මුදලකට ඔයාට මේ ෆෝන් එක පර්චේස් කරන්න පුළුවන්. රයිට් ඒ වගේම Apple 17 ෆෝන් එක ගත්තොත් ඔයාට බලා ගන්න පුළුවන් 256GB වලින් ඔයාට 3,45,000කට වගේ මුදලකට මේක පර්චේස් කරන්න පුළුවන්. 512GB විතර ගත්තොත් තවත් 75,000ක් මුදල ඇඩ් වෙලා 4,20,000කට වගේ මුදලකට මේ ෆෝන් එක ඔයාට පර්චේස් කරගන්න පුළුවන්. සෝ ඔයාට දැන් අයිඩියා එකක් එන්නදී කොයි වගේ මුදලකට මේ ෆෝන් ලංකාවේ දැනට සෙල් වෙන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් Apple ලා එළියට දාලා තියෙන මුදලට වඩා ටිකක් වැඩි ගාණකට තමයි මේ ෆෝන් එක දැනට ලංකාවේ සෙල් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් තව ටික කාලයක් ඉවසගෙන ඉඳලා මේ ෆෝන් එකේ ප්‍රයිස් ටැග් අඩු නම් මේ ෆෝන් එක ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. මොකද මේ වෙලාවේ මේ ෆෝන් එක ගොඩක් ගණන් විදියට තමයි සෙල් වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ පාර විතරක් නෙවෙයි වෙනදත් Apple ෆෝන් එකක් මේ විදියට රිලීස් වුණ ගමන් සෑහෙන ලොකු මුදලට තමයි මේක සෙල් වෙන්නේ. ඉතින් සෝ අවසාන වශයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ තව ටික කාලයක් ඉඳලා මේ ෆෝන් එක පර්චේස් කරනවා නම් ඔයාට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් කියලා. රයිට් ඉතින් අපි ඉස්සරහ වීඩියෝ වලින් කතා කරමු Apple 17 ගැන. Apple 17 Air 17 Pro Pro Max ගැන ෆෝන් ගැන අපි ඉන් ඩීටේල්ස් කතා කරමු. ඒ නිසා ඔයා Apple 17 ෆෝන් එකක් හෝ Apple ෆෝන් එකක් පර්චේස් කරන්න නම් මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද Apple ෆෝන් Android ෆෝන් මේ හැම දෙයක් ගැනම reviews මේ channel එකේදී අපි කතා කරනවා. ඒ නිසා ඔයාට ඒ videos මග අරගෙන පුළුවන්. ඒ නිසා දැන්ම subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාට මේ videos මග අරගෙන නැතුව බලා ගන්න පුළුවන්. So එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට වීඩියෝ එක අවසන් කරනවා. good luck.